මේ තියෙන ඔයාලා කවුරුත් දන්න ගිනිසීරියා වැටමාර රාඩප්පා කියන ශාකය. ඇත්තරම මේක සෑහෙන මේ ඉක්මනට ජීර්ණය වෙන කාබන් නයිට්‍රජන් රේෂියෝ අඩුම ඉතාම හොඳ පොළොව පොහොරක් විදිහට තමයි පාවිච්චි වෙන්නේ. ගොඩක් කට්ටිය හිතනවානේ දැන් මේකෙන් පොළොවට නයිට්‍රජන් ලබා දෙනවා කියන එක හුඟක් කට්ටිය දන්නේ නැහනේ. ඒකට මේ සාක්ෂිය තමයි මම පෙන්නන්නේ. මේ මට මේ සුද්ධ කරද්දී හම්බුනේ මේ තියෙන්නේ ඒ මුලේ ඇවිල්ලා තියෙන මූලගැටිති ටික. මේකේ ඉන්න මූලගැටිති බැක්ටීරියා ටික තමයි පොළොවට වායු ගෝලයේ තියෙන නයිට්‍රජන් ටික අරගෙන ඒක මේ පසට ලබා දෙන්නේ. ඔන්න නයිට්‍රජන් තිර කරන ශාකයක් විදිහට ගිනිසීරියා නැත්නම් වැටමාර වැදගත් වෙන්නේ අන්න ඒකයි. දැන් අපිට මේක සාමාන්‍යයෙන් නිදි කුඹ මුලක මුං කවුපි සෝයා බෝංචි හැමදේම ඒ වගේ නයිට්‍රජන් තිර කරන ශාක විදිහ මුල වල දැක් ගන්න පුළුවන්.